කිසිම ප්‍රතිපත්තියක් අතගාලා නැති දේශපාලන නිවඩයෝ එක්ක අපි ඉඳ ගන්න සුවිසානම නැහැ. ඒකින්ද තමයි අපි මේ රටේ දේශපාලනය ආරම්භ කළේ. කොල්ලෙන් නාරක සිල්ල මහත්තයලා, බර්නාඩ් සොයිස මහත්තයලා, පීටර් ගැනමන්ලා, විවියන් සහෝදරියලත් එක්ක අන්නේම තමයි අපි ජාත්‍යන්තරේ කරා එදා ශිෂ්‍ය නායකයෙක් ගියේ. එදා මාත් එක්ක මගේ පරිවාර මාව රැක බලා ගන්න ගිය පුද්ගලයා තමයි රෙජී රණතුංග මහත්තයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වමේ ශිෂ්‍ය නායකයෙක් මම ඒ කණ්ඩායමට නායකත්වය දෙනකොට දුමින්ද දිසානායකව එවුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්. ඒකින්ද ඒ අවුරුදු 25කට ඉස්සෙල්ලා මේ රටේ ජනාධිපතිට කොන්ද ගැලින් තියාගෙන අභියෝග කරලා එදා ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් සටන් කරලා ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය නායක පදවිය බල්ලට දාලා බිලිසි කරපු මිනිහෙක් මම. අද ඊට වැඩි අවුරුදු 25ක් මම පරිණත වෙලා ඉවරයි. ඒකින්ද මේ රටේ ඕනම අභියෝගයකට, මේ රටේ ඕනම බලවේගයකට, මේ රටේ ඕනම බාධකයක් නැදලාගෙන ඉදිරියට ජනතාවත් එක්ක සටන් කරනවා අපි දෙපාරක් හිතන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ රැස්වීම ඉවර වෙලා කොළඹට ගිහිල්ලා ඒ කම්කරු ජනතාවගේ අයිතියත් එක්ක ආණ්ඩුවට විරුද්ධව සටන් කරන්න අපිට එඩිතරකමක් තියෙන්නේ. ඒක තමයි අපේ හෘද සාක්ෂිය. ඒකින්ද තමයි තමුන්නාන්සලා කවුරුත් දන්නේ නැතුව ඇති ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයේදී මතක තියාගන්න ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයෙක්ව මගේ ලිස්ට් එකකින් ජනාධිපතිවරණයට දාලා පොලිම් බූත් එකයි කවුන්ටින්ග් එකයි කරන්න මට හැකියාව ලැබුණේ. ඒකින්ද තමයි අර චම්පි කරනවත කියන්නේ මේ රටේ දේශපාලනයේ මධ්‍ය ලක්ෂ්‍යය තමයි චතුර කියන්නේ කියලා. ඒකින්ද අන්නේ චතුර සේනාරත්න තමුන්නාන්සලත් එක්ක එක්කව වෙලා ඉන්නවා. ඒ එක්කව වෙලා තමුන්නාන්සලත් එක්ක හෙට දවසේ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවර රජයක් යටතේ මේ ගම්පා දිස්ත්‍රික්කයේ බැසිල් රාජපක්ෂට කරන්න බැරි මොදේ අපි හෙට දවසේ ඊටු කරලා දෙනවා කියලා මතක තියාගන්න. මේ රට ගොඩනගලා මේ රටට ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ සියලු වරප්‍රසාද ගෙනල්ලා තමුන්නාන්සලා ඇති නැති පරතරය නැති කරලා පන්ති විරහිත සමාජයක් බිහි කරලා මේ රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනගලා මේ රට ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කරනවා. ඒ වෙනුවෙන් දාත්වලිත උදේ පාන්දර යන්න පොලිම් බූත් එකට දීලා දාන්න තමුන්නාන්සලා මේ රට වෙනුවෙන් මේ රටේ ජාතික නිදහස දිනා දීපු අවුරුදු 3ක මාවැලි අවුරුදු 3ක ඉටු කරලා දීපු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නැවත ගෙනාපු එක්සත් ජාතික පක්ෂය කියන මාතෘ භූමියේ ප්‍රතාපවත්ම පක්ෂයේ අලියා ලකුණ ඉස්සරහින් පළවෙනි කදරේ. ඊට පස්සේ තමුන්නාන්සලාගේ සදාදරණීය මනාපේ ගන්න එඩ්වඩ් ගුණසේකර මැතිතුමා වෙනුවෙන් තමුන්නාන්සලාව පාර්ලිමේන්තුවට නියෝජනය කරන්න ගන්න එතුමාට ශක්තිය දෙන්න. ඊට පස්සේ තමුන්නාන්සලා ප්‍රශාන්ත ජයකොඩි වගේ අවංක පොලිස් නිලධාරියෝ ගෝඨාභයට එරෙහිව අභියෝග කරපු මිනිස්සු මේ රටේ සියල්ල අතහැරලා දාලා දේශපාලනයට ඇවිල්ලා තියෙනවා. තමුන්නාන්සලා වෙනුවෙන් අජිත් මාන්නපෙරුම් මැතිතුමන්ලා තමන්ගේ සියලු කැප දේවල් කැප කරගෙන තමන්ගේ පාදයක් පවා දේශපාලනය වෙනුවෙන් කැප කරගෙන මගේ ඉස්කෝලේම බී වෙලා තමුන්නාන්සලා වෙනුවෙන් ඇවිල්ලා ඉන්නවා. තමුන්නාන්සලා කැමති කෙනෙක්ට තමුන්නාන්සලාගේ මනාප දෙන්න. මම මේ ගම්පාට ආවේ මනාප ඉල්ලන්න නෙමෙයි. මම ගම්පාට ආවේ මේ ගම්පා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරලා මේ රටේ ස්ථාවර ආණ්ඩුවක් බිහි කරලා මේ රට වෙනස් කරන්න, මේ රට අලුත් කරන්න, මේ රට අලුත් දිශානතියකට අරගෙන ගිහිල්ලා ආසියාවේ පරිණතම දේශපාලන නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක මේ රටේ අලුත් නව උත්පාදන ආර්ථිකයක් තුළින් ජනතාවගේ අතමිට සර්ව ආර්ථිකයක් බිහි කරලා තමුන්නාන්සලාගේ උපන් නූපන් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරලා දෙන්න. ඒ වෙනුවෙන් තමුන්නාන්සලා මාත් එක්ක අත්වල බලගන්න මම තමුන්නාන්සලාගෙන් ඉල්ලන්නේ එකම එක ආයාචනයයි. ඒ තමයි මේ සටන් වලදී අදත් මහා පාරේ රැ 12ට අපි සටන් කරනවා. ඒ ඕනෑම මොහොතකදී මම අද පොලිසියේ DIG මහත්තයාට කතා කරලා කිව්වා මමත් දෙනවා කැරලි මර්ධන එකක දැම්මම කමන්නේ එක වැරද්දක්වත් කරන්න ඉඩ දෙන්න එපා කියලා. ඒ පොලිසියෙන් බාර දෙන්න. මොකෝ ඒ තරුණයෝ තමයි මේ රටේ පාරට දැස්සේ 1961 කියන ජාතික දොරටුරු ජාලයට ඇමතුවම ටෙලිෆෝන් නම්බරයක් ඉල්ලන්න, ඇඩ්‍රස් එකක් ඉල්ලන්න කතා කරාම
අපි සැලසුම් කරලා ජනවාරි පළවෙනිදා ඉඳන් පස්වෙනිදා වෙනකම් ජාතික තොරතුරු ජාලයෙන් කිව්වේ මෛත්‍රී පාලනයක් වෙනුවෙන් මෛත්‍රී පාල සිරිසේනාට ඡන්දය පාවිච්චි කරන්න කියලා. අන්නේම උදාර සෙන්පතිය පිළිසත් තමයි අද කොටුවේ පාරට බෑලා ඉන්නේ. අපි දුක් වෙන්න ඕනේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඒකින්ද ඒ වගේ වැඩ බිමේදී ගොවි බිමේදී මේ රටේ අවුරුදු 20 ගණන් සදන් කරා වගේම පුල්ලිරිය පූගොඩ තුල්ලිරිය රැක ගන්න එදත් සදන් කරා වගේම මේ රටේ ජනතාවගේ උත්තරීතරයිදී ආරක්ෂා කරන්න වරදලේකදී පපුවාරා වෙඩිල්ලක් ගිහිල්ලා අවසාන උස්ම පොද යන්න ඉස්සෙල්ලා මම ආපස්සට හැරිලා බලනවා මේ මිනුවන්ගොඩ මූණු ටික මගේ හේවනල්ල වගේ මාත් එක්ක අත්තල් බෙදගෙන ඉන්නවාද කියලා අන්න එච්චරයි මම තමුන්නාන්සලාගෙන් ඉල්ලන්නේ. ඒ වෙනුවෙන් තමුන්නාන්සලා මේ රට වෙනස් කරන්න අපිත් එක්ක අත්තල් බෙද ගන්න මේ රට අලුත් කරලා මේ රට උඩු යටිකුරු කරලා මේ රටේ ක්‍රමය වෙනස් කිරීමේ වගකීම අපි බාර ගන්නවා කියන්නේ එක්සත් ජාතික පක්ෂයට ජය වේවා. ඒකත් ගුණසේකරයන්ට ජය වේවා. මිනුවන්ගොඩ ජනතාවට ජය වේවා කියන මම කියනවා. චතුර සේනාරත්න මැතිතුමායි ඔබ අමතා කතා කරේ ජනාරගලේ පණ්ඩරය ලබා දුන් චතුර සේනාරත්න මැතිතුමා